අද අපි සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය විද්‍යා විෂය හදාරන දරුවන්ට වැදගත් වෙන දෙයක් මේ වීඩියෝ එක තුලින් ඔයාලට අරගෙන එන්න. ඒ තමයි 9 ශ්‍රේණිය. දැන් මම කලින් වීඩියෝ එකක කරලා තිබුණා 8 ශ්‍රේණියේ පළවෙනි පාඩමට අදාළව ඉලක්කගත කෙටි ප්‍රශ්න කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් අද අපි සූදානම් වෙන්නේ 9 ශ්‍රේණියේ විද්‍යා විෂය ධාරාවේ පළවෙනි එකකේ මොනවද අපේ විභාගවලට අහන්න පුළුවන් අනුමාන කරන්න පුළුවන් කෙටි ප්‍රශ්න 10ක් සහ ඒකේ විවායේ පිළිතුරු පිළිබඳව ඔයාලට දැනුවත් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ කෙටි ප්‍රශ්න කියන්නේ. අපි දන්නවා පළවෙනි පාඩම අපිට තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත පිළිබඳව. අපි කතා කරමු මේ සම්බන්ධ කෙටි ප්‍රශ්න කිහිපයක්. ඒ තමයි මම පළවෙනි ප්‍රශ්නය විදිහට ගන්නවා. අපි 8 ශ්‍රේණියට අදාළ වීඩියෝ මේ වගේම ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කරා. ඉතින් මම ඒ වගේම ප්‍රශ්න ටිකක් තමයි අපිට 9 වසරේ පළවෙනි පාඩමේ සාකච්ඡා කරන්න වැඩිපුරම තියෙන්නේ. ඔයාලගෙන් පළවෙනි ප්‍රශ්නයක් විදිහට මම ගන්නවා. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ මොනවාද? මොනවාද ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ? ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ තමයි දිලීර, ඒ වගේම බැක්ටීරියා, ඒ වගේම ඇල්ගි, ඒ වගේම ප්‍රොටෝසෝවා කියන්නේ ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ හතර. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඔයගොල්ලන්ගේ අහන්න පුළුවන් අතරමැදි ලක්ෂණයක් පෙන්වන ජීවී කාණ්ඩය කුමක්ද කියලා. අතරමැදි ජීවී ලක්ෂණ පෙන්වන ජීවී කාණ්ඩයක් තමයි වෛරස කියලා කියන්නේ. ඒතර මේ වෛරසත් අපි මේ ශුද්‍රජීවීන් යටතේම තමයි සාකච්ඡා කරන්නේ. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් වෛරස තුලින් ඇතිවන රෝගී තත්ත්ව දෙකක්. මට පෙන්වන්න පුළුවන් රෝගී තත්ත්ව දෙකක් විදිහට එකක් ඩෙන්ගු වෛරසය අනිත් එක තමයි HIV. ඒ වගේම අපි මෑතකදී අපිට හුරු පුරුදු වචනයක් තියෙනවා ඒ තමයි කොරෝනා වෛරසය වගේ ඒවා අපිට මේ උදාහරණ වලට ලියන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගත්තොත් හතරවෙනි ප්‍රශ්නේ විදිහට මම කැමති ඉදිරිපත් කරන්න අපි දන්නවා ශුද්‍ර ජීවීන්ගෙන් තියෙන ප්‍රයෝජනයක් තමයි ජාන තාක්ෂණය සඳහා යොදා ගන්න. ඉතින් ජාන තාක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්න අවස්ථාවක් ලියන්න කියලා කිව්වොත් අපිට ඒකට ලියන්න පුළුවන් අපි දන්නවා ඉරිඟු ශාකවලට ජානබද්ධ කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. ඒ වගේම තමයි විටමින් A අඩංගු පෝෂණ ගුණයේ නිහළ රන් වන් සහල් නිෂ්පාදනයේදී ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. එතකොට මේවායින් අපිට එකක් උත්තරේ විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට කතා කරොත් පස්වෙනි ප්‍රශ්නයට පස්වෙනි ප්‍රශ්නේ විදිහට අහුවොත් නයිට්‍රජන් තිර කිරීම යනු කුමක්ද කියලා අහුවොත් අපි දන්නවා වායුගෝලීය නයිට්‍රජන් රයිසෝබියම් කියන අපි දන්නවා රනිල කුලයේ ශාකවල මූල කැටිතිවල ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියා විශේෂය. එතකොට මේ රයිසෝබියම් කියන බැක්ටීරියාවට පුළුවන් වායුගෝලීය නයිට්‍රජන් ඍජුව ලබා ගන්න. එතකොට මේ වායුගෝලීය නයිට්‍රජන් ඍජුව ලබාගෙන ඒ ශාකයට අවශ්‍ය කරන නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට අහන්න පුළුවන් ශුද්‍ර ජීවීන් යොදා ගන්න වෙනත් අවස්ථා දෙකක් කියන කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් එකක් කොම්පෝස්ට් සෑදීම, ඒ වගේම වෛද්‍ය විද්‍යාවේදී, ඒ කියන්නේ අපි දන්නවා වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිජීවක නිපදවන්න, ඒ වගේම විවිධ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න. ඒ වගේම විතරක් නෙමෙයි ඒ වගේම විවිධ කිරියාශ්‍රිත නිෂ්පාදන, බීජකර නිෂ්පාදනවලදී, මධ්‍යසාර නිෂ්පාදනවලදී, ඒ වගේම විනාකිරි නිෂ්පාදනයේදී මේ ඕනම එකක් අපිට මේ විදිහේ මේ ප්‍රශ්නට උත්තර විදියට ප්‍රකාශ කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නයේ විදිහට විභාගෙත් සමහරක් වෙලාවට මේ ඇසුරින් අහන්න පුළුවන් ප්‍රතිජීවක යනු කුමක්ද කියලා. ප්‍රතිජීවක යනු එක් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වී වෙනත් ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තමයි අපි ප්‍රතිජීවක කියලා කියන්නේ. ඊළඟට අපිට 8 වෙනි ප්‍රශ්නයේ විදිහට ගන්න පුළුවන් අපිට විභාගික සමහරකට අහන්න පුළුවන් කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා. කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව කියලා කියන්නේ පුතේ ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ශුද්‍ර ජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිත කිරීමට තමයි අපි කියන්නේ කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව කියන්නේ. අපි එතනදී තමයි අර කිව්වේ බේකර නිෂ්පාදන, ඒ වගේම කිරියාශ්‍රිත නිෂ්පාදන, විනාකිරි නිෂ්පාදනය වගේ මෙන්න මේ කාර්මික කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් භාවිත කරන එකට තමයි
මෙන්න මේ කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව කියලා කියන්නේ. මම 9 වෙනි ප්‍රශ්නේ විදිහට ගන්නවා. අපි හැමෝම දන්න ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකම 1.1 යෝගට් නිෂ්පාදනයේ සම්බන්ධයෙන්. මෙන්න මේකෙදි බැක්ටීරියා විශේෂ දෙකක් මේ යෝගට් නිෂ්පාදනයේදී මුහුම් ලෙස භාවිතා කරනවා. අහන්න පුළුවන් මේ බැක්ටීරියා විශේෂ මුහුම් ලෙස භාවිතා කිරීමට හේතුව කුමක්ද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අපි දන්නවා කිරිවල තියෙනවා ලැක්ටෝස් නම් කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. මේ ලැක්ටෝස් නැමැති කාබෝහයිඩ්‍රේට් වර්ගය ලැක්ටික් අම්ලය බවට පත් කිරීම තමයි මෙන්න මේ බැක්ටීරියාවන්ගේ සිද්ධ කරන්නේ. ඒ වගේම 10 වෙනි ප්‍රශ්නේ විදිහට මම ගන්නවා ශුද්‍ර ජීවීන්ගෙන් ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද කියන එක. අපි දන්නවා ශුද්‍ර ජීවීන්ගෙන් ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑමක් තමයි එකක් රෝග ඇති කිරීම. හරි. එකක් රෝග ඇති කිරීම. අපි දන්නවා විවිධ රෝග සඳහා විවිධ ශුද්‍ර ජීවී කාණ්ඩ හේතු වෙනවා. ඒ වගේම තමයි ආහාර නරක වීම. එතකොට ඒ වගේම තමයි ශුද්‍ර ජීවීන්ගේ මිනිසුන්ට විතරක් නෙමෙයි ශාකවලට රෝග වැළඳෙනවා. ඒ වගේම සත්තුන්ට රෝග වැළඳෙනවා. සත්තුන්ට වගේ ගත්තොත් මුඛ හා කුර රෝගය. මෙන්න මේ වගේ රෝග ශාකවලට ගත්තොත් පශ්චිමාංගමාරය, මැලවීම, ඒ වගේම පිටිපුස් රෝගය වගේ ශාකවලට වැළඳෙනවා. ඒ වගේම තවත් ශුද්‍ර ජීවීන්ගෙන් තියෙන අහිතකර බලපෑමක් තමයි අපි දන්නවා මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් පාඩු සිද්ධ වෙනවා. අපි දන්නවා බිත්ති මත දිලීර වර්ධනය, දව මත දිලීර වර්ධනය. මෙන්න මේ වගේ දේවල් ශුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන අහිතකර බලපෑම් විදිහට අපිට සලකන්න පුළුවන්. මෙන්න මේ වගේ කෙටි ප්‍රශ්න 10ක් තමයි මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මම හිතනවා ඔයාලා මේකෙන් 9 ශ්‍රේණියේ දරුවන් විතරක් නෙමෙයි අනිකුත් ශ්‍රේණි වල දරුවන්ටත් මේ වීඩියෝ එකෙන් කතා කරපු මේ පොඩි දැනුම ප්‍රමාණයක් වැදගත් වේවි කියලා එයාලගේ දැනුම් සම්භාරයට එකතු කරගන්න. ඉතින් අපි තවත් මෙවැනිම වීඩියෝ එකෙන් ආයෙ අපි නැවත හමු වෙමු. අපි එතනදී කතා කරමු මේ විදියටම ඉලක්කගත කෙටි ප්‍රශ්න කිහිපයක් පිළිබඳව. එහෙනම් අපි නැවත තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු.